සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එසන තොරතුරු YouTube නාලිකාවෙන් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද 20/26 ජනවාරි 17 වෙනිදා ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් තමයි විශේෂ නිවේදනයක් මම මේ විදිහට අද දවසේ අරන් ආවේ උදෑසනින්ම. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකිතාක් share කරන්න. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක අවසානයේ තෙක් බලන්න තප්පරයක්වත් skip නොකර. මොකද මේකේ විශේෂ නිවේදන කීපයක් මම ඔයාලට කියනවා. ඉතින් අපි යමු මොකද්ද මේ විශේෂ නිවේදන කියලා බලන්න. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු එසැනින් බලා ගන්න ඔයා දැන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාගේ phone එකට ඒක ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඔයාලට රුපියල් 5000ක ත්‍යාග මුදලක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් 20/26 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ වන විට ප්‍රමාද වෙලා තියෙනවා ගොඩක්. සිස්ටම් එකටවත් තාම වැටලා නැහැ. ඉතින් බැංකුවට වැටෙන දිනේ අපිට කවද්ද කියන්න බෑ. ඉතින් අද දවස හෝ හෙට දවස ඇතුළත මං හිතනවා බැංකුවට මේ මුදල් වැටෙයි කියලා. ඉතින් අද 20/26 ජනවාරි 17 වෙනිදා ඉතින් අනික් මාසවල නම් රජය මගින් මාසේ 10 වෙනිදා 11 වෙනිදා 12 වෙනිදා වගේ දවස් ඇතුළත සිස්ටම් එකකට දාලා බැංකුවට මේ මුදල් දානවා. ඉතින් ජනවාරි මාසේ දැන් 15ක් පැනලා ඒකින්ද දැන් මේ වෙන විට ගොඩක් කට්ටිය බය වෙලා ඉන්නවා අස්වැසුම් මුදල් ජනවාරි මාසේ හම්බෙන්නේ නැද්ද කියලා. ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. ජනවාරි මාසේ තමයි මිනිස්සුන්ට වියදම් වැඩිම මාසෙ. ඉතින් මේ මාසේ අනිවාර්යයෙන්ම අස්වැසුම් මුදල් රජය මගින් ඔයාලට අනිවාර්යෙන් දෙනවා. ඉතින් මේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් රජය විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් මේ නිවේදනය මොකක්ද කියන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට මතක ඇති 20/25 දෙසැම්බර් මාසයේදී රජය මගින් අස්වැසුම් ලාභීන්ට විශේෂ නිවේදනයක් කරා ඔයාලගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දෙන්න කියලා. ඉතින් මේකෙන් 75% විතර තමයි මේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දීලා තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසා ඉතුරු කට්ටියට අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා රජය මගින් නිවේදනයක් කරා. මේ 100ට ඉතුරු 125 ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක පුරවලා දුන්නේ නැති කට්ටියට ආයි 20/26 ඉඳලා අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා රජය මගින් නිවේදනයක් කරා. ඊට පස්සේ අලුතෙන් මේ ඊයේ පෙරේද රජය මගින් නිවේදනයක් කරා එහෙම කරන්නේ නැහැ. අස්වැසුම කපන්නේ නැහැ. හැමෝටම අස්වැසුම දෙනවා. හැබැයි ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ආයේ ඒ පුරවලා දුන්නේ නැති කට්ටිය පුරවලා දෙන්න කියලා සහන කාලයක් ලබා දුන්නා මාසයක. ඉතින් මේ ජනවාරි මාසේ වලට සහන කාලයක් ලබා දෙනවා. මේ පුරවලා ඇප්ලිකේෂන් එක පුරවලා දුන්නේ නැති කට්ටියට මේ ඇප්ලිකේෂන් එක පුරවලා දෙන්න කියලා. ඉතින් තාමත් මේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර නොදුන්න කට්ටිය ඉන්නවනම් දැන්මම ඔයාලගේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දෙන්න. මොකද මේ ඇප්ලිකේෂන් එක පුරවලා නොදුන්න කට්ටියට මේ 20/26 ඉඳලා අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා රජය මගින් විශේෂ දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ නිසා ඔයා තාමත් ඇප්ලිකේෂන් එක පුරවලා දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක පුරවලා දෙන්න. ඉතින් මේ වගේ විශේෂ නිවේදනයක් තමයි රජය මගින් කරලා තියෙන්නේ. ඉතින් ඔයා තාමත් මේ ඇප්ලිකේෂන් එක පුරවලා දුන්නේ නැත්නම් දැන්මම අදම බාර දෙන්න. ඔයාට මේ ඇප්ලිකේෂන් එක ගැන මුකුත් දැනුමක් නැත්නම් මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කියලාවත් දන්නේ නැත්නම් පල්ලේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒ සම්බන්ධ වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම තමයි තව නිවේදනයක් කරන්න තියෙනවා. දිට්වා සුලිකුණාටුව මගින් ආපදාවෙන් අවතැන් වූ අඩු ආදායම් ලාභී පාසල් ළමුන්ට රුපියල් 25000ක දීමනාවක් රජය මගින් ලබා දෙනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව තාමත් ඔයා ගත්තේ නැත්නම් මේ රුපියල් 25000ක දීමනාව දෙන්නේ අඩු ආදායම් ලාභී පාසල් ළමුන්ට ආපදාවෙන් අවතැන් වූ. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ඔයා තාම ගත්තේ නැත්නම් ඔයාගේ නම පල්ලෙයන් කමෙන්ට් කරන්න. ඉතින් කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ රුපියල් 25000ක දීමනාව මේ වෙන විටත් අරගෙන දීලා ඉවරයි. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව හම්බුන්නේ නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙයක් කමෙන්ට් කරන්න. මම ඒ අයටත් අරගෙන දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි ඔයා තාම අස්වැසුමේ සිස්ටම් එක. ඉතින් ඒ කියන්නේ ඔයාට සල්ලි වැටලාද කියලා සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ නමත් පල්ලෙහා කමෙන්ට් කරන්න ID නම්බරෙත් එක්ක මම සිස්ටම් එක චෙක් කරලා දෙන්නම්. ගොඩාක් කට්ටියට මම සිස්ටම් චෙක් කරලා දීලා තියෙනවා මේ වෙද්දි. ඒ නිසා ඔයාගේ සිස්ටම් එක ඔයා චෙක් කරගන්න දන්නේ නැත්නම් පල්ලෙහා ඔයාගේ නමයි ID එකයි කමෙන්ට් කරන්න. ඉතින් අදට මේ වගේ වැදගත් නිවේදන තමයි මම අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් තවත් ඉස්සරහට මේ වගේ වැදගත් නිවේදන මම අරගෙන එන්න. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද දවසට මේ වගේ නිවේදන තමයි මම අරන් ආවේ. ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.